ආයුබෝවන් ඔබ සැමට දීර්ඝායුෂ වේවා. මකර ලග්න හිමියන්ට 2025 වර්ෂයේ අප්‍රේල් මාස පළමු සතියේ ලග්න පලාඵල. මකර ලග්න හිමියනි, ඔබ වෙනදාට වඩා අලුත් දේ කරන්නට, අලුත් දේ සොයන්නට යන සතියක්. වෙනදාට වඩා යන්නේන ගමන් බිමන් සැලකිලිමත්ව යාම ඊටාම හොඳයි. පැවති වගකීම් කිහිපයකින්ම ඔබ නිදහස් වන බවකුත් පෙන්눔 කරනවා. ඒ වාගේම ඔබගේ දරුවන් දියුණු තත්වයකට යාමට මඟ පෑදෙනවා. එය ඊටාම වාසනාවන්ත විශේෂිත වූ ලක්ෂණයක්. කීවොත් නිවැරදි. ඔබට පරම්පරාවෙන් සිදු වූ ගැටලු, මතු වූ ගැටලු, ඒ සියල්ල විසඳා ගැනීමට මඟ පැහැදෙන්නට පුළුවන්. ඉතින් මකර ලග්න හිමියනි, ඔබ මේවාට පුංචි කරුණු කාරණා ගැන සොයා බලනවා නම් තමයි වඩාත් ඉක්මනින් මේ කරුණු සියල්ල ඔබට විසඳා ගන්න හැකිවන්නේ. ඒවාට ඒ අය සමග ඔබ කතා බහ කරමින්, ඔවුන්ගෙනුත් ඒ ගැන අසමින් ඔබගේ ප්‍රශ්න විසඳා ගන්නට ඔබට හැකියාව ලැබේවි. ඔබට ඔබගේ නිවසට ආගන්තුකයෙකු පැමිණේවි. ඒ ඔබට හොඳයිද නරකයිද කියා ඔවුන් ගැන ඔබ නිරීක්ෂණය කරන්න ඔබට පුළුවන්කම ලැබේවි. ඔවුන් ඔබට ආදරයටද උදව් උපකාර කරන්න, ඔවුන්ගෙන් ඔබට ප්‍රයෝජනවත් දෙයක් සිදුවේද, නිවැරදි දෙයක් සිදුවේද යන්න සොයාගත හැකි වේවි. ඔබ ඔවුන් ගැන සැලකිලිමත් වන්න. එය බොහෝම හොඳයි. ජීවිතයේ යම් ස්ථානවලදී ලොකු ගැටලු සහගත තැන්මත වුණා. ඒවාට කරදර බාධා පසුගිය කාලයේ ඇති වුණා. ඔබ බිය වුණේ නැහැ. ඔබ යන ගමන ඔබ ගියා වෙන්නට පුළුවන්. කරදරකාරී ජීවිතයක් තමයි තිබුණේ. නමුත් ප්‍රශ්න ඊතරම් දුරට ඔබ සිතන්නේ නැහැ. එය ඊටා ලෙහෙසි පහසු ගමනක් යන බවක් තමයි පෙන්눔 කරමින් සිටියේ. වාසනාවන්තයි. සිතන සිතුම් පැතුම් තරමක් දුරට හෝ ඔබගේ ඉෂ්ට වුණා. දුකින් කාලය ගෙවුණා තමයි. අපි සිතූ පැතූ යසීසුරු සැප සම්පත් අපට ළඟා කරගන්නට ශක්තිය ලැබුණේ නැහැ. නමුත් ඒවා කීප දෙනෙකුට ලැබුණා. දුක් විඳ තරමට තමයි මකර ලග්න හිමියනි අපට සැප ලැබෙන්නේ. අපි මුල් කාලයේ දුක් විඳිනවා, ඊට එහා පැත්තේ සැප විඳිනවා. මේ දෙක අතරේ තමයි අපි පෙරලි ජීවත් වෙන්නේ. ඉතින් ඔබටත් ඒ දේ තමයි සිදුවන්නේ. ඔබ අලුත් රැකියාවක් පසුගිය කාලයේ අපේක්ෂාවෙන් සිටියා. ඒකට සුබදායක ආරංචි ඔබට ලැබෙන්නට ඇති. ඒවා කලා ශේෂයෙන් වෙන්නට පුළුවන්. එසේ නොමැතිනම් බාහිර ක්‍රියාකාරකමකින් වෙන්නට පුළුවන්. කෙසේ නමුත් ඔබට දක්ෂතාවයක් මත වුණා. එයින් ඔබට ප්‍රතිඵල ලැබෙන්නට ඇති කියලා මා සිතනවා. ඔබට රැකියාවක් ලැබෙන්නේ නැති. ඒ රැකියාවෙන් ඔබ ප්‍රයෝජන ගන්න. ඒ හොඳයි ඔබට. ඔබට ඉදිරියට කරගෙන යාමේ ශක්තිය තිබෙනවා. ඒවා දැන ගැනීම බොහෝම හොඳයි. ඉදිරි සතිය ඔබ ගැන කීවොත් ඔබට ප්‍රශ්න මතුවනවා, නැති වෙනවා. මේ කාලයෙන් ඔබට ලැබෙන උපරිම ඔබ ප්‍රයෝජන ගන්න. ඔබට හැමදාම හොඳ කාලයක් ලබා ගන්න අමාරුයි. අපි කලින් කීවා වගේ මට කාලයකදී හොඳ වෙනවා, කාලයකදී නරක වෙනවා. ඉතින් මං හොඳ කාලයේදී ගොඩාක් මහන්සිලා දේවල් උපයා ගත්තා. මගේ නරක කාලයේදී මගේ සියලු සොයාගත දේ
නැති වෙන කරුණු කාරණා යෙදෙනවා. මේවා ප්‍රශ්න තමයි. මේ ප්‍රශ්න වලින් මිදෙන්න අපි හැමදාම අපේ අපල කර්මයට ඉඩ දීලා ඒවාට ප්‍රතිවිරුද්ධ වන පුද පූජා පවත්වන්නට අවශ්‍යයි. අන්න එහෙම කරා නම් ඔබ ඒ පුද පූජා පවත්වමින් ඔබේ නරක කාලය ඔබ ගත කළා නම් ඔබට හොඳ දේ ලැබෙන්නට ඇති. ඔබ මදක් ආපස්සට හැරී බලන්න. ඔබ එහෙම කළා නම් ඔබ අද සිටි තත්ත්වයෙන් පහළ හෙළුනේ නැහැ. ඔබ ඉදිරි ගමනට යන්න සූදානම් වුණා. ඒ නිසා ඔබ පඩි පේලියක් උඩට නැග්ගා වෙන්නට පුළුවන්. මේ මා කීවේ පසුගිය කාලය ගැන. දැනුත් ඒ කාලය ඔබට තරමක් නරක අතට හැරෙනවා. ඔබ ඒවයින් ප්‍රයෝජන ගන්න. ඔවුන්ට පුද පූජා පවත්වමින් ඔබට පුළුවන්කමක් ලැබෙනවා ඔබගේ ජීවිතයේ තිබෙනා වූ සියලු ප්‍රශ්න කරදර වලින් නිදහස් වන්න. ඉතින් අපිට නරක කාලය ආවම ඒ කාලයට අපට සිටින ගහචාරය බලන්නට අවශ්‍යයි. ඒ බලලයි ගහචාරයට අවශ්‍ය පුද පූජා පවත්වමින් ඔවුන්ට සත්කාර කරනවා නම් අපට පුළුවන්කමක් තිබෙනවා ඒ අපල කාලයෙන් මිදෙන්න. එහෙම කරන අපට කවදාවත් නැහැ අපලයක් උදා වෙන්නේ. අනුන් කරන කියන දේවල්වත් අපට බලපාන්නේ නැහැ. ඔවුන් පිටින්ම යනවා. ඒ නරක කාලය අහම ස්වභාවයෙන්ම සිදුවෙන දේවල් තමයි මේවා. අපට හතුරු ඇති වෙන්නේ ඉබේටමයි. නැති වෙන්නේ ඉබේටමයි. අර කාලය අනුව වෙනස් වෙනවා. ඉතින් මකර ලග්න හිමියනි, ඔබ අලුත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටියා. ඒ ඔබට ලැබුණා වෙන්නට ඇති. එය හොඳයි. ඒයින් උපරිම බල නෙලා ගන්නට ඔබට ශක්තිය තිබෙනවා. ඔබ අධ්‍යාපනය ලබන ළමයෙකු නම් ඒ සම්බන්ධව පැවති ගැටලු සහගත තැන් මගහැරී යනවා දැන්. ඒවා ඔබට තරමක් බාධා යෙදුනා පසුගිය කාලයේ ඔබේ උත්සාහය ඇතහැරියේ නැහැ. ඔබ උනන්දු උත්සාහය මතම රැඳී සිටි නිසා ඔබට ඒ කටයුතු සාර්ථක කරගන්නට හැකියාව ලැබෙනවා. ඔබ නොසිතූ විදියට ඔබ සතුටු වන්නට පුළුවන්. මකර ලග්න හිමි 100% ගත්තම 65%ක්ම අධ්‍යාපනය අතින් සුදුසුකම් ලබන බව මට කියන්න කැමතියි. විශිෂ්ට ඵල නෙලා ගන්නට හැකිවත් මධ්‍යම වශයෙන් ප්‍රතිඵල ලැබෙනවා. ඔබ බය විය යුතු නැහැ. ඔබ අධ්‍යාපන කටයුතු වලට පසුගිය කාලයේ වෙහෙස මහන්සි වෙලා තියෙනවා. ඔබගේ උනන්දුව කැපවීම තිබෙනවා. ඒ නිසා ඔබට නිසි ප්‍රතිඵල ලැබෙනවා. ඔබ ඒ ගැන දුක් විය යුතු නැහැ. ඔබ අසමත් වූ කෙනෙක් නම් ඔබ නැවත විභාගය ලියන්නට අවශ්‍ය නම් ලියන්න පුළුවන්. ඔබේ උනන්දුව දැන් තමයි මතුවලා තිබෙන්නේ. අන්න ඒ නිසා තමයි මකර ලග්න හිමියනි ඔබට මා කීවේ මෙසේ. ඔබට පුළුවන්කම තිබෙනවා. ඔබේ උත්සාහය ළඟා වෙමින් තිබුණු නිසා පසුගිය කාලයේ මගහැරී ගියා. ඒ නිසා ඔබ නැවත විභාගය ලියනවා නම් ඔබට නිසි ප්‍රතිඵල ලබා ගන්නට හැකි වේවි කියලා මා හිතනවා. ඒ වගේම තමයි ගෙදර දොර වෙනදාට වැඩිය උනන්දුවෙන් කටයුතු කරන්නට තමාගේ ගෘහණියන් අමතක කරන්න එපා. මේ කාලය වෙනදාට වඩා වෙනස් වෙලා සෑම දෙම හැම අතින්ම සැප පහසුකම් තමයි හැම දිනම සොයන්නේ. ඉතින් අපි ඒකට වෙහෙසි වැඩ කරන්නට ඕනේ. අපිත් යමක් කළ විට තමයි අපට ශක්තිය ලැබෙන්නේ තවත් ටිකක් ඉස්සරහට යන්න ඕනේ කියලා. ඉතින් හැමදේම අපට නැතිබුණාට අපට ලැබෙන දේෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන් තියෙන විදියට අපි හොඳින් අපේ ජීවිතය ගෙනියන්න, හොඳින් සිතේ තබා ගන්න. අපට ලොකු දේ නොලැබුණත් අපි තියෙන දේ රැක ගන්නට ඕනේ. අපි තියෙන තරමට ආහාර උයලා අපි කෑම ආරක්ෂා කර ගන්නට ඕනේ. අද උයන විදියටම හෙට උයන්න අවශ්‍ය නැහැ. ඒක ටිකක් වෙනස් කරලා කෑම
වල තිබෙන පෝෂණය ටික ටික වෙනස් කර ගන්නට ඔබට හැකියාව ලැබේවි. හැමදේම ලැබුණේ අපට නෙමෙයි. ඒ නිසා නෙමෙයි මේ කරදර වලින් මිදෙන්නට මුදල් සොයන්නට අපහසුතා මගහැරෙන නිසා. ඒවාට ප්‍රතිවිරුද්ධ දේ කරන්නට තමයි ඔබ උත්සාහ ගත යුත්තේ. මුදල්ම සොයාගෙන අපට ජීවත් වීමට දැන් අපහසු කාලයක් ළඟා වෙලා. ඉතින් මේවා කියන්නට තරම් කෙනෙකු නොමැති වෙන්නට පුළුවන්. අපට මුදල් ලබා ගන්නට හැකි සෑම අතින්ම අපි මුදල් ලබා ගත යුතුයි. ඒත් මේ තරගකාරී ලෝකයක අපිට ජීවත් වෙන්නට සිදු වෙලා තියෙන්නේ. ඉතින් මකර ලග්න හිමියනි, මේ සතිය ඔබ උත්සාහය වගේම ඔබ වෙනදාට වඩා සහයෝගයෙන් කටයුතු කිරීමටත් අමතක කරන්නට එපා. ගේ දොර අලංකාර කිරීමට ඔබ දැඩි උත්සාහයක් දරන්නේ නැහැ. ඒ බව කියන්නට කැමතියි. ඒ වගේම ජීවිතේ ජය ගන්න ඔබ ගොඩාක් තරගකාරී ලෝකයක ජීවත් වුණා. නමුත් මකර ලග්න හිමියනි, ඔබට සුළු බාධා කරදර පැමිණෙනවා. ඒ නිසා මම ඔබට කියන්න කැමතියි, ඔබට හැකිනම් අබ තෙල් පහන් පත්තු කළා, එළඟි තෙල් පහන් පත්තු කළා, පොල් තෙල් පහන් ඔබේ වයසේ ගානට පත්තු කරලා ඔබට පුළුවන්කම තිබෙනවා ඉදිරි ගමන තවත් ටිකක් සාර්ථක කරගෙන ඔබේ දිවි ගමන මේ ලැබුවා වූ අලුත් අවුරුද්දේ තව ටිකක් ඉදිරියෙන් සිටින්නට කටයුතු සූදානම් කරගන්නට. ඉතින් ඔබට මේ තෙල් මල් අරගෙන යාමට ලොකු මුදලක් වැය වෙනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා පන්සලේ පහළ පත්තු කරලා තිබෙන පහන් නිමිලා තිබෙනවා. අන්න ඒ තෙල් උනත් අරගෙන තව තෙල් බිඳක් හෝ ඒ පහනට එකතු කරලා ඔබගේ වයසේ ගානට පහන් පත්තු කරන්නට පුළුවන්. ඒකත් ඔබේ පහන වගේම තමයි. නිවිච්ච පහනක් නේ අපි තිරියක් දාලා දැල්ලුවේ. අන්න ඒ නිසා. ඉතින් මකර ලග්න හිමියනි, මේ සියලු දේ ඔබ වෙනුවෙන් තමයි මා කීවේ. ඔබට හැකිනම් මේ දේ කරලා ඔබේ ජීවිතයත් සාර්ථක කරගන්නට ඔබ මේ ලබන්නා අවුරුද්දේ ඔබට සුබ අවුරුද්දක් කරගන්නට ඔබ වෙහෙසි කටයුතු කරන්න. මේ පූජාව නොකර හරින්න එපා. ඔබේ ජීවිතයට ආරක්ෂාව සැපේන ඒකයි මා මෙසේ කියන්නේ. ඉතින් ඔබේ ජීවිතය ආරක්ෂා කරනවා මෙන්ම මගේ ජීවිතයත් ආරක්ෂා වේවායි මා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සියලු දෙවියන්ගේ පිහිට ආරකවර්ණය ඒකාන්තයෙන්ම ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරන අතරම ලෝකවාසී සැමටම දීර්ඝායුෂ පතමනා.